අද අපි සාකච්ඡා කරන්නේ fx වගුව. එහෙමත් නැත්නම් මධ්‍යන්නේ වගුව. එහෙමත් නැත්නම් අපිට කියන්න පුළුවන් fd උපකල්පිත මධ්‍යන්නේ ආශ්‍රිතයෙන් කොහොමද මේ සංඛ්‍යානයේ සම්බන්ධ ගැටලුවක් සරලවම විසඳන්නේ කියලා අද අපි මේ වීඩියෝ එකෙන් බලමු. එතකොට ඔයාලා ඉස්සෙල්ලාම දැනගන්න ඕන ඔයාලට ගැටලුවේදී දෙනවා සමහර වෙලාවට උපකල්පිත මධ්‍යන්නයක් භාවිතා කර ගැටලුව විසඳන්න කියලා. ඒ වෙලාවට ඔයාලා අනිවාර්යෙන් fd එහෙමත් නැත්නම් මේ උපකල්පිත මධ්‍යන්නේ භාවිතා කරන හදන වගුව භාවිතා කරලා ගැටලුව විසඳන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාලා නිකම්ම ගැටලුව දීලා තියෙනවා නම් මධ්‍යන්නයගේ සොයන්න වගේ එතකොට ඔයාලට කෙලින්ම සරලවම මේ fx වගුව භාවිතා කරන්න පුළුවන්. ඉෆෙක්ස් වගුව භාවිතා කරන එකේදී ලොකු සුළු කිරීම අපිට ලැබෙනවා. හරි. එතකොට ඔයාලා මේ ක්‍රම දෙකම හොඳට දැනන් හිටියොත් අනිවාර්යෙන් මේ D වගුව හදන එක ඇත්තටම ලේසි. හරි. ගොඩක් ළමයි මේක ඉෆෙක්ස් වගුව ලේසි කියලා හිතුණාට ඇත්තටම මේ D වගුව තමයි සරලවම සුළු කිරීම අඩු ප්‍රමාණයකින් අපිට ගැටලුව විසඳන්න පුළුවන්. ඔයාලට ගැටලුව තිරේ දිස් වෙනවා. අපි කියමු ගාන එක්තරා ත්‍රිරෝධ රථයක් එක් සතියක යෙදුණු කුලී ගමන් වාර සංඛ්‍යාව ආශ්‍රිත තොරතුරු පහක් වී ඇති වගුවේ සපයයි. මොකක්ද කියන්නේ? මේකේ තියෙන්නේ කුලී ගමන් වාර සංඛ්‍යාව සහ සති සංඛ්‍යාව. එතකොට ඔය වෙලාවට මෙතන මේ ප්‍රතිපාන්තර කියලා අපි ගන්නෙ මොකද්ද මේ වගුවට? එතන මේ බලන්න අගයන් දෙකක් අතර පරතරයක් දීලා තියෙනවා 5 9. ඒ කියන්නේ කුලී වාර සංඛ්‍යාව. ඒ කියන්නේ 5ත් 9ත් අතර සංඛ්‍යාවක් සතියකට ගිහිල්ලා තියෙනවා කියලා වගේ තමයි මේ වගුවෙන් දක්වලා තියෙන්නේ. ඒ විදිහට සති 3කට 10ක් 14ක් අතර ප්‍රමාණයක් ගිහිල්ලා තියෙනවා. සති 4කට 15ක් 19ක් අතර ප්‍රමාණයක් ගිහිල්ලා තියෙනවා. ඒ විදිහට ඔය මේ ටිකේ දත්ත ටික සටහන් වෙලා තියෙනවා. අපි දැන් බලමු fx වගුව ආශ්‍රිතයෙන් කොහොමද ඉස්සෙල්ලාම මේ ගැටලුව විසඳන්නේ කියලා. හරි. එතකොට දැන් මම ප්‍රතිපාන්තර ටික ඔන්න වගුවට දාලා තියෙනවා. 5 9 10 14 ඔය විදිහට ඒ ටික දාගත්තා. ඊට පස්සේ f කියන්නේ සංඛ්‍යාතය. සංඛ්‍යාතය කියන ටික අයි තියෙන්නේ මෙන්න මේ ප්‍රතිපාන්තරය අතර කොච්චර ප්‍රමාණයක් වගයන් තියෙනවා. එකයි. ඒතකොට 10යි 14යි අතර 3ක් කියලා තියෙනවා. ඒ කියන්නේ සති 3යි කියලා දීලා තියෙනවා. ඊට පස්සේ 15ක් 19ක් අතර ගමන් වාර ගිහිල්ලා තියෙන්නේ සති 4කට. ඔන්න මේ විදිහට අපි මෙන්න මේ දත්ත ටික පිළිවෙලට දාගන්නවා. හරි. 5 7 4 කියලා. ඔන්න ඔය විදිහට තියෙනවා. හරි. ඊට පස්සේ දැන් මොකද්ද කරන්නේ අපි මෙන්න මේ මධ්‍යයගේ හොයාගන්න. මධ්‍යයගේ කියන්නේ හරි සරලයි. මොකද්ද මේ ප්‍රතිපාන්තරේ අපි බලනවා මෙන්න මේකේ මේ දෙක අතර පරතරය කීයද? 9යි 5යි අතර පරතරය 4යි නේ. ඕකේ භාගය කීයද? මේ භාගය 4න් භාගයක් 2යි. එහෙනම් මෙන්න මේ සංඛ්‍යාවට ඔය දෙකක් එකතු කරනවා. පහට දෙකක් එකතු කරාම 7යි. එහෙමත් නැත්නම් ඔයාලට මෙන්න මේ සංඛ්‍යා දෙක එකතු කරලා ඒක දෙකෙන් බෙදලා මේ උත්තරේ ගන්න පුළුවන්. එතකොට 5යි 9යි 14යි 14 බෙදෙනවා දෙකෙන් 7ක් කියලා එනවා. හරි. ඔය විදිහට දැන් මෙතනත් බලන්න 10යි 14 එකතු කරාම 24යි. 24 දෙකෙන් බෙදුනහම කීයද? 12යි. ඔය විදිහට මෙතන බලන්න. මෙතන මේ පරතරය කීයද? 4යි. 4 දෙකෙන් බෙදුනහම 2යි. ඊළඟට දෙන්න 15ට දෙකක් එකතු කරාම 17යි. ඔය විදිහට දැන් බලන්න ඔයාලට මෙතන රටාවක් තියෙනවා. 4ට 5ක් එකතු කරාම 12යි. 12ට 5ක් එකතු කරාම 17යි. අන්න මේ විදිහට ඊළඟට මෙතෙන්ට 5ක් එකතු කරාම 22යි. 22ට 5ක් එකතු කරාම 27යි. 27ට 5ක් එකතු කරාම 22යි. 22ට 5ක් එකතු කරාම 37යි. ඔන්න ඔය විදිහට මධ්‍යගය තීරුව අපි සම්පූර්ණ කරගත්තා. දැන් මොකද්ද කරන්නේ? මේ ටික එකතුව කීයද බලන්න. මේක එකතුව තමයි අපි මෙතෙන්ද සිග්මා f කියලා මෙතෙන්ද දාන්නේ. සංඛ්‍යාවල එකතුව. 1යි 3යි 4යි 4යි 8යි 14යි 14යි 5යි 19යි 19කට 26යි 26යි 4යි 30යි කියලා ඔන්න සිග්මා f අගය 30යි කියලා එනවා. දැන් fx අපි හොයන්නේ කොහොමද? f අගය සහ x අගය ගුණ කරනවා. හරි සරලයි. 7ක් එක 7යි. 12 වරක් 3 26යි. 17 වරක් 4 පිටක් ගන්න සුරු කරලා ගමු. 4ක් 4 28යි. දෙකක් ඉතිරි 4 වරක් 1 4යි 2යි 6යි. 8යි 22 ඒවා 6ක්. 6 වරක් 2 12න් දෙකක් ඉතිරි 6 වරක් 2 12යි 13යි 132යි. ඊට පස්සේ 27 ඒවා 5ක්. 5 වරක් 35යි 3ක් ඉතිරි 5 වරක් 2 10යි 3යි 13යි 135යි. ඊට පස්සේ 32 ඒවා 7ක්. 4ක් 2 14යි 1ක් ඉතිරි 4ක් 3 21යි 22යි 224යි. ඊට පස්සේ 37 ඒවා 4ක්. 4ක් 4 28න් දෙකක් ඉතිරි 4 වරක් 3 12යි 2යි 14යි 148යි.
දැන් ඔන්න fx වගුව fx තීරුව අපි සම්පූර්ණ කරා. දැන් ওই ටිකේ එකතුව තමයි මේ සිග්මා fx කියන්නේ. මොකද්ද කියන්නේ? එකතු කර 7යි 6යි 13යි 13යි 8යි 21යි 21යි 2යි 23යි 23යි 5යි 28යි 28යි 4යි 32යි 32යි 8යි 40යි බිඳුව දැම්මා 4ක් යනවා 7යි 13යි 16යි 19යි 21යි 21යි 4යි 25යි දෙකක් ඉතුරුයි 3යි 4යි 4යි 2යි 6යි 1යි 7යි 750යි කියලා එන ඔන්න සිග්මා fx වල අගේ. දැන් මොකක්ද අහන්නේ බලන්න පළවෙනි ප්‍රශ්නේ. විරෝධ රටය සතියකදී යෙදුණු මධ්‍යක කුලී ගමන් වාර සංඛ්‍යාව සොයන්න. ඔය කියන්නේ මොකද්ද? ඔය කියන්නේ මේ මධ්‍යන්නේ හොයන්න කියලා තමයි කියන්නේ ගන්න. හරි. ඒ කියන්නේ සතියකට ආසන්න වශයෙන් කොච්චර කුලී ගමන් වාර සංඛ්‍යාවක් ගිහිල්ලා තියෙනවද කියලා තමයි ඔය අහන්නේ. කොහොමද හොයන්නේ අපි? ඉතින් දැන් මධ්‍යන්නේ හොයන්නේ මධ්‍යන්නේ සමානයි සිග්මා fx බෙදනවා තමයි සිග්මා f වලින්. ඊට උත්තරේ සිග්මා fx අපිට ආවා 750යි බෙදනවා සිග්මා f කියන්නේ 30යි. බලන්න මේක සුළු කරලා ඔයාලට එනවා 75 වෙනි බෙදුවාම කීයද 15යි කියන්නේ. 75 වෙනි බෙදුවාම එතන 25යි කියලා ඔන්න මධ්‍යන්නේ අපිට එනවා. මධ්‍යන්නේ 25යි කියලා මේ ආයේ මොකද එතකොට? ත්‍රිරෝධ රථයේ සතියකදී යෙදුණු කියන්නේ සතියකට ආසන්න වශයෙන් එයා 25ක් විදියට කුලී ගමන් වාර ගිහිල්ලා තියෙනවා කියලා තමයි අපිට මෙතනින් මධ්‍යන්නේ ඔය ලැබෙන්නේ. ඔන්න දැන් බලමු මේ fx වර්ගය භාවිතා කරලා හදපු ගානම මේ ඇවිල්ලා ඔයාලට 2024 ඔලෙවල් ප්‍රශ්න පත්‍රයේ ගැටලුව. ඒතකොට මේ ගැටලුවම මේ ගැටලුව ඔයාලට කියලා නැහැ උපකල්පිත මධ්‍යන්නයක් කරන් හදන්න කියලා. නමුත් අපි බලමු උපකල්පිත මධ්‍යන්නයක් අරගෙන මේ ගැටලුව විසඳනවා. හරි. දැන් බලන්න මම මේකේ fx වර්ගයේ තියෙන විදිහටම මධ්‍යයගේ මේ තීරුව විදිහටම දාගත්තා. ඊට පස්සේ අපි සංඛ්‍යාත තීරුවක් දාගමු මේ විදිහටම 1 3 4 6 5 7 4 ඔය විදිහට දාගත්තා. ඊට පස්සේ මොකද්ද කරන්නේ? දැන් අපි උපකල්පිත මධ්‍යන්නයක් ගන්න ඕනේ. උපකල්පිත මධ්‍යන්නයක් කියලා කියන්නේ අපි දැන් මෙතන හෙව්වනේ 25යි කියලා මධ්‍යන්නේ. ඕක ඔය විදිහටම අපි මෙතන නිකන් තොරතුරු විතරක් බලලා අපි තීරණය කරනවා මෙන්න මේ වගේ සංඛ්‍යාවක් මධ්‍යන්නේ වෙන්න ඇති කියලා අපි නිගමනය කරනවා. හරි. එතකොට දැන් බලන්න මෙතන 25 නේ ඉල්ල තියෙන්නේ. එහෙම බැලුවොත් අපි ගන්න සාමාන්‍යයෙන් මේ පන්ති පන්තර කියන්නේ කුලී වාර ගණනනේ. එතකොට මෙතනින් තමයි ඔය 25 කියන එක ඇවිල්ලා තියෙන්නේ. මෙයාලට අපි ගාන හදපු විදිහට අනුව 25ක් ආවේ මෙතනින්. ආ ඒ විදිහට අපි කල්පනා කරලා බලනවා. දැන් මෙතන ඉන්න මේ f තීරුව කියන්නේ සංඛ්‍යාත තීරුවේ වැඩිම සංඛ්‍යාවක් යෙදලා තියෙන සංඛ්‍යාවට අදාළ පන්තිය ගන්න. හරි. ඕක තමයි අපි මාත පන්තිය කියලා ගන්න. මාත පන්තිය තෝරගන්නවා. ඒකට අදාළ එක තමයි අපි උපකල්පිත මධ්‍යන්නේ කියලා ගන්න. එහෙනම් බලන්න මෙතන වැඩිම වාර ගන්න යෙදලා තියෙන්නේ මොකද? මෙන්න මේ 7 කියන එක නේ. එහෙනම් අපි ගන්නේ මෙන්න මේක. මේක තමයි මාත පන්තිය කියලා අපි දැන් සමහර ගණන් වල ඔයාලට මේක අහනවා. මාත පන්තිය මොකක්ද කියලා. හරි. මේක මාත පන්තිය කියලා ඔන්න අපි තෝරගත්තා. ඊට පස්සේ මොකද්ද කරන්නේ? ඊට පස්සේ ළමයි කරන්නේ මේ d කියන්නේ මොකද්ද? d කියන්නේ x ඍණ a කියලා ගන්නවා. හරි. x ඍණ a. එතකොට a කියන්නේ මොකද්ද ඔය? අපි මෙන්න මේ ගත්ත මාත පන්තියට අදාළ ගත්ත මෙන්න මේ සංඛ්‍යාව. නෑ. ඔව්. මෙතන නෙවෙයි. අපි ගන්න මේක. හරි. ඕක අපි A කියලා ගන්නවා. හරි. මොකක්ද ඒ ගත්තේ? මාත පන්තියට අදාළ මධ්‍යයගේ. මාත පන්තියට අදාළ මධ්‍යයගේ අපි A කියලා දාගන්නවා. ඒක තමයි අපි උපකල්පිත මධ්‍යන්නේ විදිහට ගන්න. හරි. දැන් මොකද්ද? A කියන්නේ ඒ සමානයි. එතකොට අපි ගත්තේ 32යි කියලා. හරි. දැන් මොකද්ද කරන්නේ? දැන් බලමු අපි D වර්ගය සම්පූර්ණ කරගෙන යන්න. D වර්ගය මොකද්ද කියන්නේ? x ඍණ a. x කියන්නේ මොකද්ද? x කියන්නේ දැන් අපි මෙතන තියෙන තීරුවනේ. මේක දීලා ගන්න ටික. මෙතනින් පටන් ගමු අපි. මෙතන d එන්නේ කොහොමද? එතකොට x ඍණ a. x කියන්නේ කීයද? 7යි.
මෙතන සුළු කරමු 7න් අඩු කරන්න ඕන a කියන්නේ කීයද 32යි. 7න් 32ක් අඩු කරන්න බෑ එහෙනම් විශාල සංඛ්‍යාවෙන් කුඩා සංඛ්‍යාව අඩු කරලා විශාල සංඛ්‍යාවේ සලකුණ දානවා ඍණ 25යි කියලා එනවනේ. එතන ඍණ 25. එහෙනම් ඊළඟට බලන්න මෙතනත් කොහොමද ඉන්නේ කියලා. d කියන්නේ x ඍණ a. x කියන්නේ කීයද? x කියන්නේ 12යි. 12න් අඩු කරනවා 32ක්. එහෙනම් කීයද? 12න් අඩු කරනවා 32ක්. උතන උත්තරේ කීයද? 32න් 12ක් අඩු කරාම 20යි කියලා එනවනේ. හරි. ඔන්න ඔය විදිහට එනවා. දැන් බලන්න මෙතන රටාවක් පේනවා. 5න් 5 තමයි වෙනස් වෙවි. එහෙනම් මෙතෙන් අනිවාර්යෙන් ඍණ 15 වෙනවා. මෙතෙන් වෙනවා ඍණ 10 එනවා. සුළු කරලා බලන්න ඔයාලා මේක හරියට එනවා කියලා. ඒකට මෙතන ඍණ 5 එනවා. දැන් බලන්න 32න් 32ක් අඩු වුණාම කීයද? 32න් 32ක් අඩු වුණාම බිඳුවයි. ඊගාට උපකල්පිත මධ්‍යයන්ට දාලා d එක බිඳුවයි. එහෙනම් ඊට පස්සේ මෙතන එන්නේ 37න් අඩු කරනවා 32ක්. එහෙනම් ධන 5යි. ඔන්න අපි මේ තීරුව සම්පූර්ණ කරගත්තා. හරි. දැන් බලන්න FD දැන් සරලයි මේ ටික FD ගුණ කරන්න තියෙන්නේ. මෙතන එනවා ඍණ 25ක්. මෙතන ඍණ 60ක්. මෙතන එනවා ඍණ 60ක්. 15ක් හදලා. මෙතන එනවා ඍණ 60ක්. මෙතන එනවා ඍණ 25ක්. මෙතන එනවා කීයද? 4.0යි. මෙතන 5ක් අතර 20යි. දැන් මොකද කරන්නේ? දැන් අපි මේක සුළු කරනවා. දැන් බලන්න සුළු කරාම මොකක්ද අවසාන උත්තරේ ඉන්නේ කියලා. මෙතන ඍණ සංඛ්‍යා ටික එකතු කරාම එනවා ඍණ 25 ඍණ 25 ඍණ 50යි ඍණ 50යි ඍණ 50යි මෙතන ඍණ 60 ඒවා තුනක් තියෙනවා. එහෙනම් ඍණ 180. නේ? ඍණ 180යි ඍණ 50යි කියනකොට ඍණ 230යි කියලා එනවා. මේ ටික ඔන්න ඔය ටික ඍණ 230යි මෙතන එනවා ධන 20ක් තියෙනවා. ඍණ 230යි ධන 20යි කියද ඍණ 210යි කියලා එනවා. ඍණ 230න් අඩු කරනවා ඍණ ධන 20ක්. එතකොට ඍණ 210යි කියලා එනවා. හරි. දැන් මොකද්ද අපි කරන්නේ කියද? කලින් එකේ විදිහටම 30යි. නේ? හරි. ඔන්න දැන් අපි මධ්‍යයන්නේ හොයන්නේ. දැන් අපි මධ්‍යයන්නේ ගන්නේ කොහොමද? උපකල්පිත මධ්‍යයන්නේ සම්බන්ධ කරලා ගන්නේ. එතකොට අපි ගන්නේ a ධන සිග්මා fd බෙදීම සිග්මා f. ඔන්න සූත්‍රය. හරි. මෙතන මොකද්ද සිග්මා f එක බෙදීම සිග්මා f නේ. මෙතන ගන්න අපි a ධන සිග්මා fd බෙදීම f. දැන් මොකද වෙන්නේ? a කියන්නේ කීයද? a කියන්නේ 32යි. හරි. 32 ධන සිග්මා fd කියලා එන්නේ. ඍණ 210යි. බෙදනවා සිග්මා f කීයද? 30යි. දැන් සුළු කරමු. දැන් කොහොමද සුළු කරන්නේ? මෙතන බිඳුවට කැපෙනවා. මෙතන 21 3ෙන් කැපෙනවා කීයද? හරියටම 7යි. නේ? 32 ඍණ 7 කීයද උත්තරේ? 25යි කියලා ඔන්න උත්තරේ එනවනේ. අන්න අපි මෙතනින් උත්තරේ 25යි කියලා ආවා. මෙතනින් උත්තරේ 25යි කියලා ආවා. ඉතින් මේ වෙලාවට ඔයාලා කරන්න ඕන ඔයාලට ගානේ දීලා තියෙනවනේ උපකල්පිත මධ්‍යයනයක් අරගෙන මේක විසඳන්න කියලා අනිවාර්යෙන් මේ විදිහටම හදන්න ඕන. ඔයාලා මේ විදිහට හැදුවොත් සම්පූර්ණ උත්තරේ ලකුණු බිඳුවක් තමයි ලැබෙන්නේ. ඉතින් මේ ක්‍රම දෙකම ඔයාලා දැනගන්න ඕනේ. හරි. ගොඩක් ළමයි හදන්නේ fx භාවිතා කරලා මේකත් ඔයාලා අනිවාර්යෙන් ඉගෙන ගන්න ඕනේ. හරි. ඒ විදිහට තමයි එතකොට අපි සරලවම මේ ගැටලු දෙක විසඳන්නේ. අපි ඊළඟ ගැටලු ටික දැන් යනවා. බලන්න එතකොට දෙවෙනි ගානේ කියනවා ජෛරෝධ රථ රියදුරට සති 52කදී සමස්ත වශයෙන් කුලී ගමන් වාර කීයක් අපේක්ෂා කළ හැකිද? එතකොට කියන්නේ අපි දැන් මෙතන හෙව්ව මධ්‍යයන්නේ හෙව්ව කියන ඔය සතියකට කොච්චරක් අපි ගමන් වාර යනවද කියන එක. සතියකට 25ක් යනවනම් මෙතන කියනවා සති 52කදී. එහෙනම් මොකද්ද ඕක කරන්න තියෙන්නේ? මේ 25 වැඩි කරනවා 52කින් නේ. ඔතනින් තමයි අපිට එන්නේ සති 52කදී කොච්චර මෙයා ගමන් වාර යනවද කියන. මේක සුළු කරමු කොහොමද? 5 2 10 1යි 5 25 1යි 26යි දෙවරක් 2 4යි දෙවරක් 5 10යි බිඳුවයි 10යි එකක් ඉතිරි 3යි 1300යි. ඔන්න සති 52කදී එයා 1300ක් ගමන් වාර යනවා කියලා ඔන්න දෙවෙනි ප්‍රශ්නෙන් අපි විසඳනවා. ඊට පස්සේ බලන්න තුන්වෙනි එකෙන් මොකක්ද අහන්නේ? තුන්වෙනි ගැටලුවේ කියනවා එක් කුලී ගමනක මධ්‍යක දුර 5 කිලෝමීටර් යනි ගන්නවා. එහෙනම්
කිලෝමීටර් 5යිලු එක ගමන් වාරයක දුර මධ්‍යක දුරක් කියලා කියන්නේ. සාමාන්‍යයෙන් මේ 5යි කියලා ගන්නවා. එතකොට එක ගමන් වාරයක් සාමාන්‍ය කිලෝමීටර් 5ක් යනවා කියලා කියන්නේ. එතකොට ත්‍රිරෝද රථ රියදුරු කිලෝමීටරයකට රුපියල් 100 බැගින් ගාස්තු අය කළේ නෑ. එතකොට 1 කිලෝමීටරයකට රුපියල් 100ක් ගන්නවා. එතකොට අපි මොකද්ද කරන්නේ? ඔන්න කිලෝමීටර් 5යි එක ගමන් වාරයකට. හරි. එතකොට ඕක වැඩි කරන්න ඕනනේ 100ෙන්. හරි. ඇයි 100ෙන් වැඩි කරන්නේ? 100ෙන් වැඩි කරන්නේ කිලෝමීටරයකට රුපියල් 100යි නම් එක ගමන් වාරයකට රුපියල් මේ කොච්චරද කියලා හොයන්නේ මේ විදිහට. හරි. ඊට පස්සේ මොකද්ද කියන්නේ? අයිකලේ නම් ඔහු සති 4ක ආදායම කොපමණ වේදයි අපේක්ෂා කළ හැකිද? එහෙනම් මේ සතියකට ගමන් වාර අපි කීයද ගත්තේ? සතියකට ගමන් වාර කීයක් යනවා කියලාද ගත්තේ? සතියකට 25ක් යනවා කියෝනේ. එහෙනම් සතියකට 25යි ඔය විදිහට තව සති 4ක්. හරි තේරුණාද මේ කරපු එක? මොකද්ද කරේ? කිලෝමීටරයකට රුපියල් 100යි. හරි. එතකොට එක ගමන් වාරයක් සාමාන්‍යයෙන් කිලෝමීටර් 5ක් යනවා. එහෙනම් 5 වැඩි කරනවා 100. හරි. ඊට පස්සේ මොකද්ද කරන්නේ? සතියකට. එතකොට දැන් මේ එක ගමන් වාරයකටනේ. ඔය විදිහට සතියකට අපි යනවා 25යි නා. ඒක 25න් වැඩි කරනවා. ඊට පස්සේ සති 4කට. නේ? එතකොට ඒක ආයෙ 4න් වැඩි කරනවා. දැන් මොකද්ද මෙතන උත්තරේ? මෙතන එනවා 500යි වැඩි කරනවා 25 4න් 100යි. කීයද? ආදායමනේ අහන්නේ. රුපියල් වලින් එනවා. එතකොට කීයද? 5.4යි රුපියල් 50000ක් ඔන්න සති 4න් යාට හොයන්න පුළුවන් කියලා එනවා. හරි. අන්තිම ගාන 4 වෙනි එක. මොකද කියන්නේ? ත්‍රිරෝද රථය සතියකදී යෙදුණු කුලී ගමන් වාර සංඛ්‍යාව 20ට වඩා අඩු වූ. එහෙනම් බලන්න දැන් මේ තියෙන්නේ ඔය එක එක සති වලට ගියපු ප්‍රමාණනේ. ගමන් වාර ප්‍රමාණ. බලන්න 20ට අඩු වෙන්නේ. මොකද කියන්නේ? ගමන් වාර සංඛ්‍යාව 20ට අඩු. 20ට අඩු කියන්නේ මෙතනින් අවම 20ක් මෙහා ගිහිල්ලා තියෙනවා නේ. 20ක් හෝ 24ක් මේ සති 6කට ගිහිල්ලා තියෙනවා කියලා කියන්නේ. ඒක මේක ගන්න බෑනේ. එහෙනම් ඔය අහන්නේ මෙතනින් උඩනේ. 20ට උඩ. කියන්නේ අවම 20ක් වෙන්න බෑ. 20ට අඩු කියලා කියන්නේ. එහෙනම් අපිට 19ක් ගිහිල්ලා තියෙන්න පුළුවන්. එහෙනම් මෙන්න මේ ප්‍රතිපාන්තර තුන තමයි අපිට ඔය ගානට අයිති වෙන්නේ. හරි. හතරවෙනි ගාන. කියනවා එය සමස්ත වශයෙන් ගමන් කර තිබිය හැකි අවම ගමන් වාර සංඛ්‍යාව කියනවා. අවම ගමන් වාර සංඛ්‍යාව නේද? එතකොට දැන් මොකද්ද කියන්නේ? අපි බලනවා පළවෙනි මේ සතිය බලන්න. මෙතනදී සතිය එකකට අවම කීයක් ගිහලා තියෙනවද මෙතන? උපරිම 9යි අවම 5යි. එහෙනම් කීයද වැඩි කරන්නේ? අවම 5 අපි ගන්නවා. ඒක වැඩි කරනවා 1කින්. හරි. ඔන්න පළවෙනි එක. ඊට පස්සේ ඒකෙන් වැඩි කරේ මෙතන එක සතියකට තමයි ඔය ගිහිල්ලා. ඊළඟට බලන්න. මෙතන අවම සංඛ්‍යාව 10යි. ඕක වැඩි කරනවා කීයද? 10ක් ගිහිල්ලා තියෙන්නේ අවම සති තුනකට. හරි. ඊට පස්සේ මොකද්ද කරන්නේ? මෙතන අවම ගිහිල්ලා තියෙන්නේ 15යි සති 4කට. 15 වැඩි කරනවා එහෙනම් 4. මොකද්ද උත්තරේ? අස්වරක් එක 5යි. මෙතන 30යි. මෙතන 60යි. උත්තරේ එනවා කීයද? 95යි කියලානේ. ඔන්න අවසාන උත්තරේ 95යි කියලා එනවා. මේක පොඩ්ඩක් තේරෙනවා තේරුම් නැත්නම් ඔයාලා තේරුම් ගන්න ඕන. අවම සංඛ්‍යාව තෝරගන්න මෙතන. මේකේ අවම කියන්නේ ප්‍රතිපාන්තරේ මුල. ඒ කියන්නේ මේ සතියකට අවම 5ක් ගිහිල්ලා තියෙනවා. උපරිම 9ක් වෙන්නත් පුළුවන් කියලා කියන්නේ. සති 3කට අවම 10ක් ගිහිල්ලා තියෙනවා. 14ක් වෙන්නත් පුළුවන්. ඒතර අපි ගන්න මේකෙදි අවම සංඛ්‍යාව. හරි. අවම 5යි. අවම 10යි. අවම 15යි. අය එළියට සති කීයක් ගිහිල්ලා තියෙනවා. ඒක ගුණ කරා ඔය තුනේ එකතුව. ඒතකොට මෙන්න මේ ප්‍රමාණයේදී මෙහා ගමන් වාර 95ක් අවම ගිහිල්ලා තියෙනවා. අන්න වයිනම් ඔන්න 2024 සාමාන්‍ය පෙළ විභාගයේ මධ්‍යන්නේ FX සහ FD වගේ ආශ්‍රිතින් ලැබෙන අනිවාර්ය රචනා ගැටලුව ඔන්න ඔයාලට ක්‍රම දෙකකින්ම මම සුළු කරලා අවසාන උත්තර ලැබන් පෙන්නුවා. උත්තර සමාන උත්තර ලැබුණා අපිට දෙකින්ම. ඔය විදිහට තමයි එතකොට ඔය ක්‍රම දෙකම භාවිතා කරලා ඔයාලට හදන්න පුළුවන්. ක්‍රම දෙකම අනිවාර්යෙන් තේරුම් ගන්න. වීඩියෝ එක හොඳටම තේරුණා නම් සුපිරියටම තේරුණා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. අපිට කරන්න